අයිබෝවන් කරපු ජාතික වන උද්‍යානයේ මම යෙදිච්ච සෆාරි 7 වීඩියෝ මාලාවේ 6 වෙනි වීඩියෝ එක 6 වෙනි සෆාරිය පිළිබඳ විශ්ලේෂණය. ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා ඊටම අවාසනාවන්ත අත්දැකීමක් කලින් සෆාරියේදී. නම් ඒකත් හිතේ තියාගෙන අපි 6 වෙනි සෆාරිය සඳහා ගමන ආරම්භ කරා. උදේ සෆාරියක් අලි සංසා කියන ප්‍රේරණ කලාපයේ ගේට්ටුවෙන් තමයි ඇතුළු වුනේ. එකපාරටම එයාලා ගමන වෙනස් කරා. මොකද එයාලට තොරතුරක් හම්බෙලා අපේම වාහනයක් සෑහෙන ලොකු ව්‍යාග්‍රයක් දැකලා තියෙනවා läගලා ඉන්නවා කියලා. läගලා ඉන්නවා කියන්නේ සෑහෙන හොඳයි. මොකද එහෙම ඇවිදින නෙමෙයි අපිට ගියහම බලා ගන්න පුළුවන් කියන බලාපොරොත්තු තියෙනවා. අපි එතෙන්ට ගියයින් පස්සේ මම දැක්ක හොඳම සයින් එක කාල්වා කියලා අවුරුදු 3ක පිරිමි සතෙක්. සෑහෙන වෙලා බැලුවා. සෑහෙන වෙලා läගලා හිටියා. ඈනුම් අරිනවා, ඊට මෙට පෙරලෙනවා. සෑහෙන හොඳයි. අවසාන මොහොතේදී එයා තීරණය කරා දැන් මං හිතන්නේ මං සම්දර්ශනය පැවැත්වුව ඇති කියලා කැලේ ඇතුළට යන්න. එයා නැගිටලා කැලේ ඇතුළට යද්දී අපි හිටපු මග වෙන මහත්තයා කිව්වා මහත්තයා බය වෙන්න එපා. මෙයාව තව පාරක් අපිට බලන්න පුළුවන්. මට වෙලාව දෙන්න කියලා. දැන් මේ මග පෙන්වන මහත්තයා ගැන විශ්වාස තියෙන්න ඕනේ. මොකද අපි ලංකාවේ අපේ වැඩ පෙන්වුවාට කොටින් පිළිබඳව එහෙට ගියාම එයාලා තමයි මේ පිළිබඳව දන්නේ. ඒ හින්දා එයාට මේ වැඩේ කරගන්න දීලා අපි අවස්ථාව ලබා දුන්නා. මේ මහත්තයා ගාහන්ට ගෙනල්ලා වාහනේ නැවැත්තුවා. ඒක හන්දියක සෑහෙන වෙලා ගියා. වාහන පිරුණා ගොඩක්. ඇවිල්ලා පාර මැද නිදාගෙන පාර දිගේ ආව පුදුම ලස්සනක් ඒ තිබ්බ ආලෝකයත් එක්ක. ගණන් ගත්තේවත් නෑ වාහන සෑහෙන පොලිමක් මැද්දෙන් එහෙම්ම මාරුලා ඇතුළට ගියා. එයා යන්න කැලේ ඇතුළට. ඒ තමයි මම දැක්ක හොඳම ව්‍යාග්‍ර සයිඩ් එක. මොකද ආලෝක තත්ත්වයක් එක්ක බලද්දි ඉතාලම ලස්සනයි. ඉතින් සෑහෙන සන්තෝෂ වුණා මේ සයිට් එක පිළිබඳව. දැන් මම සඳහන් කරා වගේ අපේ කණ්ඩායමේ වාහන 4ක් මේ සංචාරණයකුත් වුණා. ඒ වගේම හැමෝම දැකලා තිබ්බා ව්‍යාග්‍රයෝ. ඒ වගේම එක වාහනයක් වලහෙක් පටන් දැකලා තිබ්බා. සෑහෙන සයිඩ් එකක්. ඒ කියන්නේ වාසනාවන්ත ඩ්‍රයිව් එකක්. එහෙම තමයි මේ ඩ්‍රයිව් එක ඉවරුනේ. අපි බලමු ඊළඟ ඩ්‍රයිව් එක කියන අවසාන ඩ්‍රයිව් එක වාසනාව ගෙන දුන්නද අවාසනාව ගෙන දුන්නද කියලා. බොහොම සුළු වීඩියෝ බලුවට ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අයිබෝවන්.